කරු සභාපතිතුමනි මම හිතන්නේ දැන් මේ මෙතුමලාටත් බලාගෙන මේ මහවිලුප්පලම් ප්‍රදේශයේ තියෙන මේ වර්තමානයේ ඒ ගොඩනැගිලි වලට වෙලා තියෙන දේ තමයි මේ තියෙන්නේ. මිලියන 302ක් වියදම් කරලා. එතකොට දැන් මේක ඒ වෙනකොට ආණ්ඩුව තුල පොහොර සම්බන්ධයෙන් වෙනම ඇමතිවරයෙක් ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයා වෙනම අමාත්‍යාංශයක් තියෙන වෙලාවක්. ඒතර කෘෂිකර්ම අමාත්‍යාංශය කියන පොදු ව්‍යුහය නෙමෙයි පොහොර පිළිබඳව වෙනම කාර්ය මණ්ඩලයක් ගොඩනැගිල්ලක් අමාත්‍යවරයෙක් රාජ්‍ය අමාත්‍යාංශ අමාත්‍යවරයෙක් වෙන් කරපු වෙලාවක්. එතකොට ඒකට LRC ඉඩම් ලබා දීම කියන එක වෙනම දෙයක්. ඒකට දෙන්න පුළුවන් පනතට අනුව. LRC ඉඩම් රටේ ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් පොහොර නිෂ්පාදනය සඳහා ලබා දෙනවා. හැබැයි මේ තියෙන්නේ වෙනම පොහොර නිෂ්පාදනය පිළිබඳව පොහොර සම්බන්ධයෙන් වෙනම අමාත්‍යවරයෙක් සහ අමාත්‍යාංශය තිබේදී Tamanට අදාළ නැති පනතෙන් කිසිදු ප්‍රතිපාදනයක් නැති කාර්යභාරයක් SM චන්ද්‍රසේන කියන අමාත්‍යවරයාගේ නේද නම කියනකොටත් පොඩ්ඩක් ඇඟේ මයිල් කෙලින් වෙනවා. මොකද මේ වෙනකොටත් එතුමාගේ බිරිඳ සහ එතුමාගේ මල්ලි අවුරුදු 16කට හිරේ ඉන්නේ නේද? උප්‍රකට කෙනෙක්නේ. එතකොට ඔහුගේ උපනාමකට LRC මුදල් අර මුදලෙන් මිලියන 700ක් වෙන් කරගන්න හදනවා මේ ව්‍යාපෘතියට. අදාළ නොවන ව්‍යාපෘතියක්. දැන් මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ඉන්නවද LRC එකේ? මේ පොහොර පිළිබඳව. මැන්ඩේට් එකක් තියෙනවද? මැන්ඩේට් එකක් නැහැ. ඒ පිළිබඳව විශේෂඥ දැනුම තියෙන කෙනෙකුත් නැහැ. අඩුම තරමේ 2021 එහෙමනම් බජට් එකේ බජට් ප්‍රොපෝසල් එකක් විතර තියෙන්න ඕනේ. නැත්නම් කොහොමද ඒක එහෙම ව්‍යාපෘතියකට මුදල් වෙන් කරන්නේ? මේ මුළුමනින් මේක උල්ලංඝනය කරලා නැති. ඊට පස්සේ අධ්‍යක්ෂක නීති ඒ සම්බන්ධයෙන් තමන්ගේ මේකට තියෙන නොගැලපීම නීති අනුකූලභාවය පිළිබඳව ප්‍රශ්න කරලා තිබෙනවා. අධ්‍යක්ෂ මුදල් හරිද? එතුමා දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරනවා මේ ව්‍යාපෘතිය අපේ පනතට අදාළ නැහැ. මේකට මුදල් වෙන් කරන්න බෑ. ඒක නීතිමය ගැටලුවක් තිබෙනවා. වෙනත් විකල්ප සඳහා යන්න කියලා. දීර්ඝ ලිපියක්. ඒතර මේ ඔක්කොම තිබියදී ඒතර SM චන්ද්‍රසේන කියන ඇමතිවරයාගේ ඔහුගේ අරමුණක් වෙනුවෙන් මේ මුදල් කොහොම හරි එළියට අරගෙන ඉවරලා මේකට කීයක් කර සාක්කු පුරව ගැනීමේ අපේක්ෂාවක් වෙනුවෙන් ඒ කියන LRC කියන සියලුම අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරි මණ්ඩලය ඒකට වැඩ කරනවා. එතකොට ඇමතිවරයාගේ නියෝගයේ මත විතරක් මේක වැඩ කළා කියලා ඒකෙන් බේරෙන්න බෑ. ඔයගොල්ලෝ රාජ්‍ය නිලධාරීන් ඔයගලන්ට හැසිරෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒතකොට මේ සීමාව ඇතුළේ ඔයගොල්ලෝ මිලියන 302ක් වියදම් කරලා ඉවරයි. ඒකේ ප්‍රතිලාභ විදිහට දැන් ඉවරලා තින්නේ මේ මිලියන 20යි. අපිට දැන් මේ නේද අපිට උතන් දැන් ගත්තම අධ්‍යක්ෂ මුදල් සභාපතිතුමා ආමන්ත්‍රණය කළා ලියපු ඒ ලිපියේ තියෙනවා රුපියල් මිලියන 700ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික ආයෝජන මුදල දැනට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින මූල්‍ය වත්කම් වලින් ලබාගත හොත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නුදුරු අනාගතයේදී මූල්‍යමය වශයෙන් ගැටලු සහගත තත්ත්වයකට පත්වීම නොයැලෙක්විය හැකි බැවින් ඉහත ව්‍යාපෘතියේ මූලික ආයෝජන මුදල් ලබා ගැනීම සඳහා පහත විකල්ප මූල්‍ය සම්පාදන ක්‍රියාමාර්ගයේ වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත කියලා දාලා එම නිර්දේශ ගොඩාක් තියෙනවා. හරි අපි මෙහෙම ගමු. දැන් මේ විදිහේ නිර්දේශයන් අභ්‍යන්තරවත් වෙනවා. හැබැයි දැන් මේ ඔක්කොටම වඩා අපිට තියෙන ගැටලුව තමයි කැබිනට් මෙමොරැන්ඩම් එකක් එනවා 6/25 5/25 හරිනේ. ඒකට කැබිනට් ඩිසිෂන් එක හම්බ වෙනවා 6 වෙනි මාසේ 7. ඒ කැබිනට් ඩිසිෂන් එක 6/11 වෙනිදා අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමිය හරහා ආපහු වෙනවා LRC එකට. ඒ අතරේ LRC එකකින් ඒ ඩිසිෂන් එක මත පදනම් වෙලා කියලා ප්‍රකාශයක් විදියට ආපහු 11467 කියන කමිෂන් පේපර් එක දානවා. ඒක කමිෂන් පේපර් එකේ තමයි කියන්නේ මෙන්න මේ අරකම කොපි පේස්ට් කරපු එකක් තියෙන්නේ. ඒකෙන් යෝජනා කරපු වැඩේම හිම්ම තියෙනවා. ඒතර ඇත්තටම මේ දෙකම පිළිල කරේ කොහෙදද? දැන් මේක සෝස් එක බැලුවම ඔබතුමා පිළිගන්නවා ඩ්‍රාෆ්ට් එක හැදුවේ LRC තියෙන LRC. ඒතකොට ඒක කියන්නේ 5/21. හරිද? ඔව් සර්. ඩ්‍රාෆ්ට් එකයි. කැබිනට් මෙමොරැන්ඩම් එකයි. ඒ ආපහු කමිෂන් පේපර් එකයි. තුනම එකම වගේ වෙන්නේ කොහොමද? සර් කෙනෙක්ම කරා අධික්ෂම දන්නේ නැහැ. නමුත් කැබිනට් ඩ්‍රාෆ්ට් එක සහ කැබිනට් පත්‍රිකාව ඒ වගේම මාර මිනිස්සු නේ. කොමිෂන් පත්‍රිකාව එකම ආකාරයේ සමානත්වයක් දකින්න තියෙනවා. සභාපතිතුමා දැන් මේකේ මේ කමිෂන් පේපර් එක දානවනේ බෝඩ් එකට. ඒ බෝඩ් එකේදී මේක අනුමත වුණාද? බෝඩ් එකේ ඒ බෝඩ් එකේ හිටපු කවුද නිලධාරීන් ඉන්නේ දැන්? මෙතන ඉන්නවද ඒ බෝඩ් එකේ අනුමත වෙලා තියෙනවා සර්. ඒ බෝඩ් එකේ හිටපු නිලධාරීන් කවුද ඉන්නේ? අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් මමත්. ආයේ කවුද? අනිත් අය නෑ.
ඒක නෑනේ. ඒක නෑ. සර් ඔය කොමිෂන් පත්‍රිකාව ඇත්තටම ඩ්‍රාෆ්ට් කරලා විධායක අධ්‍යක්ෂතුමා අපේ ගොනුවෙන් ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඒ වෙලාවේදී ඒ සම්බන්ධව පියවර කීපයක් ගිහිල්ලා තිබුණේ මුලින් කැබිනට් අනුමැතියකට සංදේශයක් ගිහිල්ලා කැබිනට් තීරණ ඇවිල්ලා ඒවා අපි සහභාගී වුණේ නැහැ ඒ රැස්වීම. ඔබතුමියගේ අදහස මොකද්ද මේ? සර් ඔය කැබිනට් පේපර් එකද ඔබතුමිය? සර් ඔය කොමිෂන් පත්‍රිකාව ඉදිරිපත් කළාට පස්සේ ඒකේ තියෙන කරුණු අනුව මට හැඟී ගියා අධ්‍යක්ෂ මුදල්ගේ සහ අධ්‍යක්ෂ නීතිගේ නිර්දේශ ගත්තා නම් හොඳයි කියලා. මට දැනුණ විදිහට තමයි මම ওই ප්‍රශ්න අහලා එතුමාලා දෙපළකින් ওই නිර්දේශ අරන් තියෙන්නේ. ඔබතුමියට මේ කැලේ පොඩ්ඩක් කියන්නකෝ. ඔබතුමියට තියෙන අදහස් මොකද්ද? ඉස්සෙල්ලා යන්න ඕන මොකද්ද ඔය දෙකේ? සර් මට ඔය කැබිනට් මෙමොරන්ඩම් එකද මේ කමිෂන් පේපර් එකද? ඔය දෙකෙන් ඉස්සර වෙන්න ඕන මොකද්ද? කැබිනට් මෙමරන්ඩම්. කැබිනට් එකට ඉතින් ඇයි ඉතින් කැබිනට් එකට කොහොමද කැබිනට් පේපර් එක ප්‍රිපෙයාර් කරන්නේ කොහොමද අධ්‍යයනයක් කරන්නේ නැතුව? කවුද කැබිනට් පේපර් එක? දැන් එතකොට මේක තනිකර රචනාවක් නේ. ඒක ඉතින් හඳුනාගෙන තියෙනවා. කැබිනට් දැන් ඉඩම් නේ මේ ඔක්කොම අඩුගඳ LRC එකට මෙහෙම ව්‍යාපෘතියක් කළ හැකියි කියලා කොහොමද කියන්නේ? මේක කියන්නකො. ඔබතුමියගේ පොඩි අදහසක් දෙන්න පුළුවන්ද කියලා කියන්නේ? දැන් මේ තියෙන්නේ 740 වෙනි කොමිෂන් සභාවාරයේ මේ නිර්දේශය තියෙන්නේ නේ? ඔය තීරණය. ඒ තීරණය පහත තීරණයන්ට එළඹිනි කියලා ඒක යටතේ මෙන්න බලන්නකො ලියපෙදී අර ටික තියෙනවා. රුපියල් මිලියන 700ක මුදලින් රුපියල් 50ක මුදලක් අදාළ ව්‍යාපෘති සඳහා මූලික වෙදීමටත් එම අදාළ මුදල නිදහස් කිරීම සඳහා විශේෂ භාර අමාත්‍යමාගේ සුදුසු නියමයන් ලබා ගැනීමටත් තීරණය කරන ලදී. හරිනේ? ඒක එක. තව එකක් තියෙනවා මෙහිම. තවද අධ්‍යක්ෂ නීතිගේ නිරීක්ෂණවල සඳහන් කොමිෂන් සභාව සතු සම්පූර්ණ ඉඩම්වල නිෂ්පාදනය සහ රැකී ආරක්ෂා වැඩි වෙන පරිදි එම ආකාරයේ නියම කිරීම යන නිරීක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමටත්. දැන් මේක එතුමාගේ විරෝධ අර මේක කරන්න බෑ කියලා කියපු අදහස මේකේ නෑනේ. දැන් අධ්‍යක්ෂ නීති නේද? මේකට මේ නිරීක්ෂණ දෙනවා. නිරීක්ෂණවල යෝජනාවකුත් කරනවා නීතිපතිතුමාට යවලා මේකට අදාළ උපදෙස් ගන්න කියලා. හැබැයි දැන් මේ තීරණේ තියෙන්නේ කොහොමද? අධ්‍යක්ෂ නීතිගේ නිරීක්ෂණවල සඳහන් කොමිසම් සභාව සතු ඉඩම්වල අර වෙන කැලලක් කරන් තියෙනවනේ. දැන් මම කියපු කියන අදාළම නොවන තැන මේ තියෙන්නේ. කොමිෂන් සභාව සතු ඉඩම් සම්පූර්ණ ඉඩම්වල නිෂ්පාදනය සහ රැකී ආරක්ෂා වැඩි වෙන පරිදි එම ආකාරයේ නියම කිරීම යන මේ වැඩි එම ආකාරයේ නියම කිරීම. ඔබතුමා පිළිගන්නවද ඔබතුමාගේ අධ්‍යක්ෂ නීති? මේක ගැන යම්කිසි දෙයක් කරනවා නම් රෙගුලාස් මේකට පනතට එක්ක සංශෝධනයක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් රෙගුලාසියක් ඇතුල් කරන්න ඕනේ කියලා. මේක මගේ මේ ස්ටේට්මන්ට් එකේ ඇති. ඔබතුමේ කොහොමද මේ දැන් ඔබතුමේට යම් මේ වගේ ස්ටේට්මන්ට් එකක් කොහොමද ලියවෙන්නේ? ඔබතුමිය විමසීම කරාට පස්සේ ඔව් එතනින් ආව උපදේශ මොකද්ද මේ කරන්න එපා කියලානේ. ඒ දෙන්නම ලිඛිතව ඒගොල්ලන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරා. නිරීක්ෂණ වල තිබේ මොනවද මේක මේ නීති අනුකූල නැහැ කියලා. ඔව්. එතකොට එතනින් පස්සේ ඔබතුමිය මොකද කරේ? එතනින් පස්සේ මම කොමිෂන් පත්‍රිකාවට අත්සන් කරේ නැහැ. ඒ නිසා තමයි විධායක අධ්‍යක්ෂතුමා කොමිෂන් පත්‍රිකාව ඉදිරිපත් කරේ. සභාපතිතුමයි දෙන්න. ඒකේ තියෙන කාරණා මම පුද්ගලිකව දන්නේ නැති නිසා අනුමැතිය ලැබුණේවත් මම කොමිෂන් පත්‍රිකාවට අත්සන් ලැබුවේ නැහැ අධ්‍යක්ෂ පාලන විදිහට. ඔබතුමියගේ අත්සන්ගෙන් තොරව තමයි ගියේ ඉස්සරහට. විධායක අධ්‍යක්ෂතුමා ඒක ඉදිරිපත් කරා. හරි. දැන් අදහස පැහැදිලි මං හිතන්නේ අර ලෝක පරීක්ෂණයක් කරමින් හිටපු නිසා තමයි මේ මං හිතනවා පාසුවක් හදුණා කියලා. දැන් තව කොටස් ටිකක් තියෙනවා. ඒකේ කැබිනට් පේපර් එකේ තව කැබිනට් මෙමොරන්ඩම් එකේ මෙන්න මෙහෙම මේකක් අහනවා. ඒක තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත 22 වගන්ති අනුව සහ 54 3 වගන්ති අනුව ආරම්භ කර කලින් කිව්වනේ. ඒ සඳහා මුදල් වැය කිරීමට සහ එම මුදල් ප්‍රතිපූර්ණය කර චක්‍රීය අරමුදලක් ස්ථාපිත කිරීමටත්. හරිද? මෙන්න මේක චුට්ටක් පැහැදිලි කරන්න අධ්‍යක්ෂ මුදල් අධ්‍යක්ෂතුමා. මේ චක්‍රීය අරමුදලක් ස්ථාපිත කිරීම මොකද ඊට පස්සේ මේකමනේ කොපි ඇන්ඩ් පේස්ට් වෙලා එන්නේ මේ කමිෂන් පේපර් එකට එන්නේත් ඒකමයි. එතකොට නේද මොකද්ද මේ චක්‍රීය අරමුදල කියලා තියෙන්නේ?
ඇත්තම ගරු සභාපතිතුමා දැන් ඔතනදී ඔය පෝර ව්‍යාපෘතියට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකක් යොමු වෙනවා. ඔබ ප්‍රකාශ කරපු ආකාරයට 2021 5වෙනි මාසේ යොමු කරපු අමාත්‍ය මණ්ඩල තීරණයට 525ක තීරණේ අනුව මොකද දැන් ඇත්තටම ඒ වකවානුව වෙනකොට රටේ තිබුණු කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක ලොක්ඩවුන් කරලා තිබුණේ. ඇත්තටම මම ඕක දැනගත්තේ ඔය සම්බන්ධව සාකච්ඡා කරන්න අපේ ඉඩම් අමාත්‍යාංශයට එන්න කියලා දැනුවත් දුන්නාම මම ගෙදර ඉඳලා එතෙන්ට ගියපම තමයි මම මේ කැබිනට් අනුමැතිය සහ ඒකට යොමු කරලා තියෙන පේපරෙත් දැක්කේ. ඇත්තටම මමත් ඒ වෙලේ පුදුමුණා කවුද මේවා මෙහෙම හැදුවේ කියලා. ඉතින් ඇත්තටම ඒ අවස්ථාවේදී මම මේක කියවලා මට තේරුණු හැටියට මේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කොමිෂන් සභාවේ මුදල් කිසිසේත් ඒ සඳහා වැය කරන්න බැහැ කියන ස්ථීර අදහස මම ඒ වෙලේ ප්‍රකාශ කෙරුවා. ඊට පස්සේ තමයි ඒ අදහස පදනම් කරගෙන මම හිතන්නේ ඔය 7 වෙනි මාසේ මේට අදාළව දෙවෙනි කැබිනට් පත්‍රිකාව යොමු කරලා ඒකෙන් ඔය අනුමැතිය අරගෙන තියෙන්නේ මිලියන 700ක් වියදම් කිරීම සම්බන්ධව. ඔබතුමා මේ දක්වා පැහැදිලි කර කරුණු සියල්ල නිවැරදි. එතකොට එවැනි තත්ත්වයක් තුළ දැන් ඇත්තටම චක්‍රීය අරමුදලක් කියන්නේ කොමිෂන් සභාවේ 56 වෙනි වගන්තිය අනුව කොමිෂන් සභාවේ අරමුදලක් තියාගන්න පුළුවන් කියන අදහස තියෙනවා. නමුත් එවැනි ඒ අදහස අරමුදල පාවිච්චි කරන්න පුළුවන් කොමිෂන් සභාවේ අභිවෘද්ධියට මිසක් කාබනික පොහොර හැදීම හෝ වෙනත් අවශ්‍යතාවන් වලට නෙමෙයි. එතකොට කොමිෂන් සභාවේ වෙනම තියෙනවා මැන්ඩේට් එකක්. ඒකට තමයි මේ අරමුදල් පාවිච්චි කරලා වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒව මම සියල්ලම ලිඛිතව දාලත් තියෙනවා. නමුත් දෙවෙනි කැබිනට් පත්‍රිකාව 2021 7 වෙනි මාසේ ලැබුණු පත්‍රිකාව අනුව තමයි ඔය මිලියන 700ක් කැබිනට් එක අනුමත කරලා තියෙන්නේ. ඒ අනුව ඒකෙන් 350ක් ඇත්තටම 700 අනුමත වුණාට 350ත් ඒකත් මම ඇත්තටම අවස්ථා කීපයකදී මොකද LRC කියන්නේ කවදාවත් පොහොර හදපු ආයතනයක් නෙමෙයි. ඔතන ව්‍යාපෘති 35ක්. ඒ කියන්නේ දැන් ඔබතුමා ඇහුවා මිලියන 700ක් කොහොමද මේකට මෙව වුනේ කියලා. එතකොට මට ලැබුණු උත්තරේ මම ওই ප්‍රශ්නේ අහපුවාම එක ව්‍යාපෘති මධ්‍යස්ථානයකට ඔක ක්‍රියාත්මකුනේ අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකේ එක ව්‍යාපෘති මධ්‍යස්ථානයකට මිලියන 20 ගානේ ව්‍යාපෘති මධ්‍යස්ථාන 35ක් සඳහා රුපියල් මිලියන 700. එතකොට නැවත කිසිදු අධ්‍යයනයක් මොකුත් නැහැනේ. නෑ පැහැදිලිවම නෑ. එතකොට මේක මෙහෙම කියන්නකෝ. මේක ඇත්තටම මේ කැබිනට් මෙමොරැන්ඩම් එක පහ වසරේ පොඩි එකෙකුට මොකක් හරි මේක ලියන්න ගියාම දීපු රචනාවක් නෙමෙයි. නේද? මේක දැන් ඔබතුමාලා කවුරුවක්වත් දන්නේ නැද්ද මේක රචකයා කවුද කියලා? කතෘ අඥාත නේ? ඔව් ඒක තමයි නේ. දැන් මේ කවුරු හරි මේක අනේ මේ මොකද්ද තුසිත විමානේ ලියලා එහෙන් මොකක් හරි ඇවිල්ලා නෙමෙයිනේ. කොහෙන්ද එන්න ඕන? ඔව් ඒක තමයි. කොහෙන්ද මේක එන්න ඕන? ඉතුරු ටික කරුණා. එතකොට ඔබතුමාලා ඔච්චර විරෝධයක් තියෙදි මේක මේ කරන්න ඕන කියලා කොතනින්ද මේ ප්‍රශ්නත් අහලා කොහොමද මිලියන 20ක් මෙතන මේ 700 හැදුනේ කොහොමද කියලා අහනකොට ඔක්කොටම ඔබතුමාලගේ අවසරයක් නැතුව දැන් මේක යන්න ඕන ඉස්සරහට කියලා කොතනින්ද මේ ඔබතුමාලට උපදෙස් සම්බන්ධ? ඔයගොල්ලෝ ඔක්කොම විරුද්ධයි හැබැයි වැඩේ වෙලා. ඔව්. ඒක කොහොමද උනේ? ඇත්තටම මේ අවස්ථාවේදී ඇත්තටම ඒවකට තිබුණේ අර කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රජයේ ප්‍රමුඛත්වයෙන්. එතකොට ඒ විශේෂ ඇමතිතුමාගේ ඉඳලා ඒ අදාළ නිලධාරීන් සියල්ලම ඒක ඉටු කිරීම තමයි අරමුණු කරගෙන ක්‍රියා කරුවේ. නමුත් ඇත්තටම අපි අර රජයේ මුදල් පාවිච්චි කරන්න බෑ. එහෙම පුජ්‍යලයන්ගේ උමනාවට හෝ ඒවා හරි වගකීමෙන් කරන්න ඕන. නමුත් ඒ අවස්ථාවේදී මම ඇත්තට මේ සම්බන්ධයෙන් දැන් මුලින් ඔය ව්‍යාපෘතිට අවශ්‍ය මුදල් මම මොකද ප්‍රතික්ෂේප කෙරුවා ගෙවන්න. මොකද මිලියන 700ක් වෙන් වුණත් මිලියන 350ක් තමයි මුලින් භාණ්ඩාගාරයට යොමු කෙරුවේ. හරි අපි මෙතනින් ගමු. දැන් මගේ ප්‍රශ්නේ උනේ මේ චක්‍රීය අරමුදල කියන එකනේ. තොර මට දැනෙච්ච චක්‍රීය අරමුදල තමයි අපිට මේක මේ විගණනාධිපති දෙපාර්තමේන්තුව මේක පරීක්ෂා කරනකොට ආපු චක්‍රීය අරමුදල තමයි එක පැත්තකින් කොමිසම මේකට වියදම් කරනවා LRC එක. හරිද? වැඩේට වියදම් කරනවා. මේකේ වගන්තිය තියෙන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වෙනමම ව්‍යාපෘති කාර්යයක් ආරම්භ කිරීමට දෙවෙනි එක තමයි අවශ්‍ය මුදලක් කොමිෂන් සභා අරමුදලින් ව්‍යාපෘති සඳහා භාණ්ඩාගාරය වෙත බැර කිරීමෙන් අනතුරුව මේ කැබිනට් පේපර් එක අනුව 7/12 කැබිනට් තීරණය අනුව
කමිෂන් පේපර් එකේ තියෙන එක මේ කියන්නේ 11යි 502 තියෙන තීරණය මම මේ කියන්නේ. යෝජනාව. මේ අවශ්‍ය මුදලක් කොමිෂන් සභා අරමුදලින් ව්‍යාපෘතිය සඳහා භාණ්ඩාගාරය වෙත බැර කිරීමෙන් අනතුරුව එම මුදල නැවත අමාත්‍යාංශය හරහා අදාළ ව්‍යාපෘතිය සඳහා නිදහස් කිරීම. හරිනේ? ඒ කියන්නේ දැන් අපිට ගත්තම මෙහෙම නෙවෙන්නේ. කොමිසමේ මේ මුදලක් තියෙනවා, ෆන්ඩ් එකක් තියෙනවා. ඒ ෆන්ඩ් එකෙන් මේකට වියදම් කරනවා. වියදම් කරලා හරිනේ? ඊට පස්සේ ආපහු තව මුදලක් දෙනවා මිලියන 350ක් දීලා තියෙනවා ඔබතුමාලා. නේ 700ක් ඔය අනුමත කරගෙන තියෙනවා. 350ක් දෙනවා භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරයෙන් ආපහු එනවා ඉඩම් අමාත්‍යාංශයට. ඉඩම් අමාත්‍යාංශයෙන් ආයෙ දෙනවා LRC එකට. හරිනේ? දුනම මහරයිනේ නේ ප්‍රතිපූර්ණ කරන්න සල්ලි හම්බෙලානේ භාණ්ඩාගාරයෙන් කියලා. ආටික ප්‍රතිපූර්ණ. එහෙමනේ. ඕක නෙමෙයිද? ඔව් ඔබතුමා පැහැදිලි කරුවා නිවැරදි. ඇත්තටම මිලියන 350 ඇත්තටම ඒක මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ මුදලට බැර කරන්න කියලා තමයි අපිට අමාත්‍යාංශය හරහා දැනුම් දීම කෙරුවේ. ඒ අනුව අපි මිලියන 350 7 වෙනි මාසේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ මුදලට බැර කෙරුවා. ඒක ඊට පස්සේ දින කිහිපයක් ඇතුළත නැවත අමාත්‍යාංශය හරහා මේ ව්‍යාපෘතිය ඉම්ප්ලිමන්ටිං ඒජන්සි එක විදිහට LRC තමයි තෝරගෙන තිබුණේ. එතකොට ඒ පදනමින් තමයි නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මහා භාණ්ඩාගාරය ඒකාබද්ධ මුදලට නියොමු කරන්න කියලා කොහෙන්ද තිබ්බේ? මොකද මේ ව්‍යාපෘතිය නමින් නෙමෙයිද? කැබිනට් ඩිසිෂන් එකේ අතරම තිබුණා ඒ සම්බන්ධව මොකද මහා භාණ්ඩාගාරයට යොමු කරන්න කියන එක අපිට අමාත්‍යාංශ හරහා දැනුම් දීමක් කෙරුවා. ඒකාබද්ධ අරමුදල් ගිණුමට තමයි ඒක යොමු කරන්න කියලා තිබුණේ. ඒ අනුව තමයි අපි මිලියන 350 යොමු කෙරුවේ. යොමු කරලා මම හිතන්නේ සතියක් වගේ ඇතුළත නැවත අහපව් මිලියන 350ක් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කෙරුවා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට මම දිනවලින් කිව්වොත් මේ අධ්‍යක්ෂතුමා 2021 7යි 12 තමයි කැබිනට් ඩිසිෂන් එක එන්නේ. හරිනේ? 21 7යි 12 කැබිනට් ඩිසිෂන් එක එනවා. ඊට පස්සේ 13 වෙනිදා නෙමෙයි 14 වෙනිදා ඔබතුමාලා කමිෂන් පේපර් එකක් දානවා. අනේ දෙවෙනි දවසේ. කමිෂන් පේපර් එකෙත් අර කතාවම කියනවා. ඊට පස්සේ 15 වෙනිදා නෙමෙයි 16 වෙනිදා 7යි 16 වෙනිදා මිලියන 350 භාණ්ඩාගාරයට යවනවා. හරිනේ? රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කිව්වට මේ මාර කාර්යක්ෂමයි හොඳේ. ඔව් මම. ඔව් දැන් මේ බලන්නකො මේ හරි වැඩි ඊට පස්සේ 16 කියන සිකුරාදා 16 වෙනිදා මිලියන 350ක් යවනවා. 19 වෙනිදා ගිණුමක් ඕපන් කරනවා. ගිණුම් අංක 87යි 68යි 98යි 89 කියන ගිණුම. ලංකා බැංකුවේ බත්තර මුල්ල ශාඛාවේ විවෘත කරනවා. අරගත් යවලා. හරිනේ? ඒ එනතෙක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ගෙවීම් කටයුතු වලට අදාළව ස්ථාපිත කරන ලද, ඒ කියන්නේ වෙන ඒවාට අදාළව ස්ථාපිත කරන ලද ලංකා බැංකුව බොරැල්ල ශාඛාවේ ඇති 19.339 ගිණුම් මගින් ලබා දී ඉහත මුදල් ලැබූ පසු ප්‍රතිපූර්ණය කර ගැනීමටද. කෙලිම කියන්නේ ප්‍රතිපූර්ණය කරගන්න කියලා. දැන් ආයතනයේ මුදල් වියදම් කරනවා. හරිනේ? ඊට පස්සේ තව මුදල් ටිකක් භාණ්ඩාගාරයට දෙනවා. ඒ භාණ්ඩාගාරයෙන් සල්ලි ආපහු අමාත්‍යාංශය හරහා මේකට ආවම ඒකෙන් ප්‍රතිපූර්ණය කරනවා. පොඩ්ඩක් අර ගිණුම් වල කාකටද මොන නේ අධ්‍යක්ෂ මුදල් තමයි. ඔව් සභාපතිතුමා ඔක ඇත්තටම මුල ඉඳන්ම අපි ක්‍රියාත්මක කරුවේ ඒක. මොකද දැන් LRC ගිණුම් මේ සඳහා අපි යොදාගත්තේ නැහැ මුල ඉඳන්ම. ඒ නිසා තමයි ඔය බත්තර මුල්ල ලංකා බැංකුව ශාඛාවේ කාබනික පොහොර ව්‍යාප්තිය නමින් ගිණුමක් ආරම්භ කෙරුවේ. ඒ ආරම්භ කරලා ඒ ලැබුණු මුදල ඒකේ තැන්පත් කෙරුවා. දැන් ඇත්තටම ඒක තැන්පත් කරලා මුදල් වියදම් වෙන විදිහට මුදල් නිකුත් කිරීම ඒ ගන්න මුදල් කොහොමද යෙදුවේ කියන පදනමින් විමසීමක් කරලා යොමු කරන්න අවශ්‍ය නිසා තමයි මේක කොළඹ ඔය විශේෂයෙන්ම ප්‍රධාන කාර්යාලය ආසන්න ලංකා බැංකුවේ ගිණුමක් විවෘත කරලා අපි ওই මුදල තැන්පත් කෙරුවේ. නමුත් ඒක මොකද ව්‍යාපෘති ආරම්භක අවධියේම ඒක කරන්න බෑ කියලා ඊට පස්සේ ඕක අනුරාධපුරේ, මොකද ව්‍යාපෘතිය සිදුවුනේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්ක වල අනුරාධපුර ලංකා බැංකුවේ කාර්යාලයේ ගිණුමක් විවෘත කරලා කාබනික පොහොර ව්‍යාපෘතිය නමින් ඒ මුදල් එහාට මාරු කරන්න කියලා මට දැන්වීමක් කෙරුවා. ඒ අනුව අධීර වශයෙන් ඒ මුදල් යොමු කෙරුවා. හරි. තා පොඩි කැල් ටිකක් තියෙනවා ඔබතුමා.
ඔව් හැබැයි මෙහෙමනේ. දැන් අපිට දෙන මතුවෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් අනීතික වැඩක්. නීතියට අදාළ නැහැ. හරිනේ? කළා තියෙනවා. දැන් ඔබතුමාලා පැත්තෙන් කියන්නේ කවුද මේක ඩ්‍රාෆ්ට් කරේ කියලා. හරියට නම් මේ දැන් නිශ්චිත විමර්ශනයක් කරන්න ඕන ලේකම්වරයා. හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා මේක ඩ්‍රාෆ්ට් මේක හැදුවේ කොහොමද කියලා. හේතුව තමයි අපිට පෙන්වන්න පුළුවන් මේ අර කැබිනට් පේපර්ස් පිළිල කරන්න තියෙන මේක කොහොමද? කැබිනට් පේපර්ස් හදනකොට අදාළ උපදේශන මේකක් තියෙනවනේ. නෑ. මම දැන් අර print කළේ. කැබිනට් පේපර්ස් හදන එකට අදාළ පොත. අන්න ඒක. දැන් මේ තියෙන්නේ අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අත්පොත. මේකේ කළ යුතු නොකළ යුතු දේවල් තියෙනවනේ. කැබිනට් මෙමොරැන්ඩම් එකක් හදනකොට කරන්න ඕන වැඩ නොකරන්න ඕන වැඩ මේකේ සටහන් කරනවා. හරිනේ? දැන් මේකේ ගත්තම අමාත්‍යාංශයට අයිති. දැන් මෙතන තියෙනවා අනුමැතිය අපේක්ෂාවෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකළ යුතු කරුණු. යටතේ කෙලින්ම තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි හෝ ලිඛිත නීති හෝ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි සංග්‍රහය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති ජාතික පොලිස් කොමිෂන් සභාවේ මඟ පෙන්වීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ආදී ඇතුළත්ව වෙනත් යම් ආනුෂාංගික නීතියක විධිවිධාන පරිදි වෙනත් බලධාරීන් වෙත පැවරී ඇති විෂයන්ට අදාළ වන යෝජනා වෙනත් බලධාරීන් වෙත පැවරී ඇති විෂයන්ට අදාළ වන යෝජනා ඉදිරිපත් නොකළ යුතුයි. හරිද? ඒතොර දැන් කැබිනට් පේපර් එකක් හදද්දී මේකේ දැන් ඔක්කොම කියවන්න කියන එකක් තේරුම් නැහැ. මේ අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අත්පොත. ඇත්තටම මේ හිටපු ලේකම්තුමාට මේක පෙන්වන්න ඕන. එතුමා මේක දන්නවද කියලා බලන්න. නැත්තම් බෑ. දැන් එහෙම තියෙද්දි මේකක් ඉදිරිපත් කළා. අනිවාර්යයෙන්ම ගෙන්නන්න ඕනේ කට්ටිය. ඔව් අනිවාර්යයෙන්. ඊට පස්සේ මේ මෙතන ගැටලු මතුවෙනවා. එකක් තමයි මේ අධ්‍යක්ෂ මුදල් සහ අධ්‍යක්ෂ නීති දෙන්නම මේ කලින් නිරීක්ෂණ මට්ටමේදී සපයනම ඔබතුමන්ලා දෙන්නම මේක නොකළ යුතු එකක් බව. හැබැයි තීරණය දැනුම් දීපු ඒ කියන්නේ එඩිෂන් එකට අදාළව ඒ මේ කමිෂන් පේපර් එකේ එඩිෂන් එකට අදාළ තීරණේ අර විරෝධයන් දෙකම සටහන් වෙන්නේ නැහැ. ඒක නිකන් වෙන බොරුවක් සටහන් කරලා තියෙනවා. එතකොට මේකේ ලේකම් නෙමෙයි කමිෂන් එකේ සෙක්‍රටරිනේ. එතකොට එයා මේක ලියද්දි මේක යම් එයා ඔබතුමිය නේද ලිව්වේ එතකොට. හරි. එතකොට ඔබතුමියගේ නිරීක්ෂණයට හම්බෙන්න ඕන ඔබතුමියත් දැනගෙන ඉන්නවා අර දෙන්න මේකට නිර්දේශ දුන්නේ නැහැ කියලා. නේද? නිර්දේශ දුන්නේ නැහැ කියලා. එතකොට ඔබතුමිය මේ දැන් මේක සටහන් කරාදී ඒක නිරීක්ෂණයට ළඟ. ඔබතුමිය කැබිනට් මේ මොකද මේ කමිෂන් මේ තීරණයට මේ අත්සන් කරේ නැති බව ඇත්ත. නමුත් ඒක සටහන් වෙලා තියෙන විදිය ගැන අවධානය යොමු වෙන්න ඕන. ඔව් මේ සභාපතිතුමනි නීති අධ්‍යක්ෂක නිරීක්ෂණය ගැන සාකච්ඡා කරා කමිෂන් එකේ. නමුත් තීරණයේදී ඒක තීරණයට ආවේ නැහැ. ඔබතුමිය වෙන කොහෙවත් සටහනක් දක්වත් දාන්න තැනක් නැද්ද? දැන් මේක මේ විදියට මේ ඒ කියන්නේ මොකද්ද මේක මේ අකමැත්තෙන් වෙනකොට ඊළඟට නැහැ සර් මම අකමැත්තක් නැහැ මොකුත් මේ මම පේපර් එක අත්සන් කරේ නැහැ විධායක අධ්‍යක්ෂතුමා ඒක අත්සන් කරා ඒ වෙලාවේ මේ සාකච්ඡා මිනිට්ස් තියෙනවද මේ දවස්වල මිනිට්ස් ගත්තේ නැහැ සභාපතිතුමනි නෑ ඇත්තටම මම මේ බෝඩ් සෙක්‍රටරි වෙන වෙලාවේ මිනිට්ස් තියාගෙන තිබුණේ නැහැ 2007 ඉඳලා විතර මිනිට්ස් තිබුණේ නැහැ ඊට පස්සේ මම 2022 මුල වගේ 2022 වගේ සභාපතිතුමා මිනිට්ස් තියාගන්න පටන් ගත්තා. රටේ මිනිස්සුන්ගෙන් අහන්න වෙනවනේ. මේ ආයතන කොහොමද ඇත්තටම කරන්නේ? මේ දැන් මම මිනිට්ස් තියාගන්න පත් කරන්නේ මොනතරම් නීති අනුකූල විදිහට. ඒකට කමිටි එක මේ මිනිට්ස් නෑ කියන්නේ. කතාව මිනිට් වෙලා තියෙන්න ඕනේ. ඒක දැන් නැත්තම් කොහෙන්ද ඔක ඔප්පු වෙන්නේ? ඒකයි මම අපි අහන්නේ. දැන් ඔබතුමිය කියනවා විරෝධය පළ වෙලා තියෙනවා. හොඳ වෙලාවට අර මේ කමිෂන් පේපර් එකට නිරීක්ෂණ දාපු එකේ නිරීක්ෂණ යටතේ අර දෙන්නේ නිරීක්ෂණ සටහන් වෙලා තියෙනවා. හැබැයි දැන් ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්නේ දැන් මෙතන මිලියන 350ක මුදලක් දෙන්න කියලා කියනවා. හැබැයි අධ්‍යක්ෂ මුදල් ඔබතුමා නිරීක්ෂණ යටතේ දෙනවා මේක වැරදි කියලාම දෙනවා. කොහොමද එතකොට මේ මිලියන 350 නිදහස් කරේ? ඒකෙදි ඇත්තටම බෝඩ් එක දුන්නු
අධ්‍යක්ෂ මණ්ඩලය දුන්නු තීරණේ ඒ වගේම කැබිනට් මණ්ඩල සංදේශයෙන් දුන්නු තීරණේ ඒ වගේ අමාත්‍යාංශයෙන් දුන්නු උපදෙස් අනුව තමයි ඒව නිදහස් කෙරුවේ. ඒතකොට ඔබතුමා කොහේ හරි ඒක ගැන සටහනක් දාලා තියෙනවද? මොකද ඒවා ලිඛිතවම මට ලැබුණා මේක මේ මුදල භාණ්ඩාගාරයට යොමු කරන්න කියලා. ඒ අනුව තමයි මම භාණ්ඩාගාරයට යොමු කිරීම කෙරුවේ. මේ සභාපතිතුමානේ කරේ මේ ඔබතුමාගේ අකමැත්ත තියෙන බව කොහරි මේ අකමැත්තක් මම තියෙනවා. ඇත්තටම මගේ නිර්දේශවල පැහැදිලිව දීලා තියෙනවනේ මේක. ඔව්. කලින් දෙවනි මේ නෑ ඒක සටහන් දැන් ඔබතුමා නිරීක්ෂණයක් දීලා තියෙනවා. හරිනේ. ඒක නිරීක්ෂණනේ. නිරීක්ෂණ මට්ටමේ යටතේ තියෙනවා. හැබැයි කමිෂන් එකේ ඩිසිෂන් එක ගනිද්දී ඒක සටහන් වෙලා නැහැ. ඔව්. දැන් ඔබතුමා ඒක දකින්නවනේ. ඒකේ නෑ. දැන් ඔබතුමා විරෝධය දැක්කෝ තමයි. දැන් මෙතුමිය කියන මිනිත්ස් උත් නෑ. නේ? මිනිත්ස් නේ. තීරණේ දීපු එකේ සටහනෙත් නෑ. එතකොට ඔබතුමා කොහොමද කියන්නේ මම මේ වුණ නිසා එහෙම කියන්න බෑනේ. දැන් කොයි බහරි ඔබතුමා සටහනක් තියෙන්න ඕන. මම මේ නැවත අවධාරණය කරනවා මේවා බලන් ඉන්න රටේ නිලධාරීන්ට. කවුරුවක්වත් මේවා අහන්නේ කාටවත් බය වෙන්නවත් වැඩ නොකර ඉන්නවත් මොහොකටවත් නෙමෙයි. දැන් මේ අහන්නේ මොකද්ද? තමන් කොහොමද මේ තමන්ට පැවරිච්ච විෂයපතය ඇතුලේ නිවැරදිව කටයුතු කරන්නේ එච්චරයි. ඒ සවතුමා බෝඩ් එක රැස්ුනේ නැද්ද දන්නෙත් නෑ මිනිස් නැත්තා. ඔව් ඒක තමයි. දැන් අවසාන වශයෙන් දැන් මේ මුදල් පොඩ්ඩක් තප්පරයක් දෙන්න මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඔබතුමා මේ කියන කලින් දීපු නිරීක්ෂණවල සියල්ලම මේ පනතේ තියෙන ප්‍රතිපාදනත් එක මේ කරන්න බෑ කියන එකත් අඳුරගෙන තියෙනවානේ. ඒ කතාව කියලා තියෙනවා ඔබගේ ලිඛිත මේක දීලා තියෙනවා. එතකොට මේ මුදල නිදහස් කරන්න කියලා නියෝගය එනකොට ඔබතුමා දන්න මේක කරන්න බැරි දෙයක්. හැබැයි ඉහළින් නියෝගයව මේක කරන්න වෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් මේ ප්‍රතිපාදන මේක සටහන් කරන්න බෑ. මේ නියෝගය නිසා මේක කරනවා කියලා කොහේ හරි සටහනක් දාලා තියෙනවද? විශේෂයෙන්ම ඇත්තටම ඒ අවස්ථාවේ සටහනක් දැම්මේ නැහැ. නමුත් පසු කාලීනව මම වෙනම කොමිෂන් සභාවට යොමු කෙරුවා මම දැකපු කොමිෂන් සභාව විසින් ගත්තු තීරණ වල අඩුපාඩු. එතකොට ඒදී මම ඒ එකිනෙක තීරණයන්ට අදාළ මෙන්න මේ තීරණය අර ගැනීම තුළ තියෙන ප්‍රතිපාදන මෙන්න මෙව්වයි. නමුත් අරන් තියෙන තීරණය මෙව්වයි. ඒ නිසා මේ සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. මින් ඉදිරියට මේ වැනි දේවල් සිදු නොකරන්න කියන ඉල්ලීම මම කොමිෂන් සභාවෙන් කරලා තියෙනවා. ඒ සියලු මුදල් අධ්‍යක්ෂ මුදල් ඔබතුමා දැන් පැහැදිලිව මේ தත්ත්වය අඳුරගෙනත් තියෙනවා කලින්. ඒක ලිඛිතව දීලා තියෙනවා මේක කරන්න බැරි දෙයක් කියන එක. ඔහුගේ නිර්දේශලා දීලා තියෙනවා. ආගේ අදහස් දැක්වීම තුළ. නමුත් මේ නියෝගය එනකොට ආපහු පස්සේ දැන් ඉන්නේ මේ අවස්ථාවේ ඔබතුමාට මේක කරන්න තිබ්බා. මේක මේ ප්‍රතිපාදන මේක කරන්න බෑ. ඒකේ සටහන දාලා නමුත් කමිෂන් එකේ නියෝගය මත ඒ නියෝග ක්‍රියාත්මක කිරීමක් විදිහට මේක නිදහස් කරනවා කියලා සටහනක් ඒ වෙලාවේ දාන්න හිතුනේ නැද්ද? සටහන දාන්න මොකද ඒ අවස්ථාවේ දැම්මේ නැහැ. නමුත් විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදිහට එතුමා පැහැදිලිව මට දුරකථනයෙන් උපදෙස් දුන්නා. ඒ වගේම අමාත්‍යාංශෙන් ලිඛිතව දැනුම් දීමක් කෙරුවා 350ක මුදලක් මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන්න කියලා. එතකොට මේ ලිඛිත උපදෙස් සහ අමාත්‍යාංශ ලේකම්තුමාගේ වාචික උපදෙස් ඒ වගේම කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තමයි මම මගේ නිර්දේශවල එක පටහැනි කියන එක දැනුම් දුන්නත් නමුත් අර ලැබුණු තීරණයන් සහ නියෝග වලට අනුව කටයුතු කිරීමක් තමයි මේ අවස්ථාවේදී මම සිදු කරලා තියෙන්නේ. මොකද අමාත්‍යාංශ ලේකම්තුමා කියන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීතුමා එතුමා දෙන නියෝගයක් සහ කොමිෂන් සභාව යටතේ වැඩ කරන නිලධාරියෙක් විදිහට ඒ වගකීම් ආයතරම මට පැහැර හරින්න බෑ. නමුත් ඒක මම මගේ සීමාව තුළ පෙන්වා දීලා තියෙනවා මේක වැරදි කියන එක. හරි අවසාන වශයෙන් ඔබතුමාගේ අකමැත්ත පරිදි මේ මිලියන 350 නිකුත් කරානේ. ඒ නිකුත් කරපු එකේ අවසාන වැරදිකරු කවුද ඔබතුමා හිතන විදිහට? වැරදිකාරයෙක් ඉන්නේ දැන් මේක අසාර්ථක ව්‍යාපෘතියක් කියලා දැනත් අපි මිලියන 350ක් එළියට දෙනවා. දැන් මේ හොඳටම දන්නවා මේ වැඩක් නැති වැඩකට මේ සල්ලි දෙන්නේ කියලා. මේ අසාර්ථක වැඩක්. දැන් අවසාන වශයෙන් මේක මෙයාගේ වැරද්දෙන් මේක වෙන්නේ කියලා එකක් තියෙන්න ඕනේ ඔළුවේ අදහසක්. ඒ කවුද ඒ වැරද්ද ඔබතුමාට හිතෙන්නේ කවුද? ඇත්තටම ඒක එක පුජ්‍යලයක් කියලා මට මෙතනදී හඳුනා ගන්න බෑ. දැන් ওই සමස්ත ක්‍රියාවලියම වැරදි සහගත වෙන වෙලා තියෙන්නේ. කැබිනට් එකට පේපර් එකක් යනවා. නමුත් ඒක නීත්‍යානුකූල විදිහට යොමු වෙලා නැහැ. එතකොට බෝඩ් එක තීරණ ගන්නවා ඒත් ඒ වකවානුවේ තිබුණු තත්වයන් අනුව. එතකොට අමාත්‍යාංශ ලේකම්තුමා උපදෙස් දෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට මේ සමස්ත ක්‍රියාවලිය තුල වැරදි දෙයක් තමයි සිදු වෙලා තියෙන්නේ. මට එක පුජ්‍යලෙක් මේකයි නෑ ඔබතුමාගේ තීන්දුව ගන්න එනවනේ බලපෑම. ඔබතුමාගේ 350 එළියට දාන්න. එතන ඒකද නින්දෙන්නේ. ඒක අමාත්‍යාංශෙන් ලැබෙනවනේ ලිඛිතවම මිලියන 300. ඔබ බැඳිලා ඉන්න බව හරි. අපි පිළිගන්නවා. ඔබ බැඳිලා ඉන්නවා. මෙතන කැබිනට් ඩිසිෂන් එකනුයි හැම එකෙම බලය පැවරිලා එනවා. ඒක හරි. අපි ඒක ඇක්සෙප්ට් කරනවා.
ඔය කැබින් මේ මොකද කමිෂන් ඩිසිෂන් එකට කොමිසමේ තීරණයට මේ මේ වෙන බලපෑමක් තියෙනවා කියලා තේරෙනවා. නැත්නම් මේක මෙහෙම තීරණයක් එන්නේ නැහැ නේ. මොකද අර විරෝධතා සටහන් නොකර තමයි තීරණය දීලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ප්‍රශ්නේ එන්නේ දැන් එහෙම අවබෝධයක් තියෙන වැඩකදී ඔබතුමා මේක නිදහස් කරද්දී ඔබතුමාට වගකීමක් තියෙනවා සටහනක් යොදන්න. මෙන්න මේක නිදහස් කරන්නේ මෙන්න මේ නියෝගයේ මත පදනම් වෙලා නිදහස් කරනවා කියන ඔබතුමාට තියෙනවා. මොකද නැත්තම් රැඳෙන තැන බල දැන් මං හිතන්නේ දැන් ඔබතුමාලට යම් අදහසක් එනවා ඇති. කොහෙන් කතා කරලා ආවත් අන්තිමට කොහෙන්ද නතර වෙයි? ඔබතුමා කොහොමද මේ මිලියන 350 මේ චක්‍රීය ක්‍රියාවලියට නිදහස් කරේ කියලා. හරි? හේතුව තමයි මේක හේතුව තමයි මේ කෙලින්ම කියනවා මේ මුදල් ලැබුව පසු ප්‍රතිපූර්ණය කරගන්න. ඒතකොට අදහසක් එන්න ඕනේ අපේම සල්ලි අරගෙන මේ වියදම මේ කරාම ඔයා වියදම් කරලා තියෙන ඇත්තටම මොකේද? ඇත්තටම ඔබතුමා වියදම් කරලා තියෙන මොකේද? අනීතික වැඩකට වියදම් කරලා තියෙනවා. භාණ්ඩාගාරයට සල්ලි දීපු එක නෙමෙයි බරපතලම ප්‍රශ්නේ. ඒකෙන් ප්‍රතිපූර්ණය කරගන්නේ ආපහු චක්‍රීය අරමුදලේ නේ? අපේ නීති අධ්‍යක්ෂතුමා ඔබතුමා මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබතුමාගේ තියෙන නිර්දේශ මොකක්ද දැන් මේකට කොතනද ඉතින් මේක ගැන මට ඉතින් මේක නීතියට පටහැනිව සිදුවෙච්ච ක්‍රියාවලියක් කියන එක තමයි කියන්න තියෙන්නේ.